ආයිබෝන් සෑම සියලු දෙනාටම ළඟෙන 2026 වසර සංස්කෘතික මංගල්‍යයක් වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද 2026 අප්‍රේල් මාස 14 වන දින අඟහරුවාදා දින අලුත් අවුරුදු උදාව සිද්ධ වෙනවා. අපි සෑම සියලු දෙනාගම හිතේ යම් යම් බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වෙන පිරිසක් අපි. මගේ විදේශ ගමන සාර්ථක වෙයිද? මට විශ්වවිද්‍යාලය හැකිද? මා උසස් අධ්‍යාපනයෙන් ජය ගනීද? මගේ විවාහ කටයුතු මේ වසර තුල සිදු විය හැකිද? මේ මෙකී නොකී සෑහෙන ප්‍රශ්න සංඛ්‍යාවක් අතරමැදිව තමයි අප සෑම සියලු දෙනාම කාලය ගෙවන්නේ. එතකොට අප ඔබට ජ්‍යොතිර්විද්‍යාත්මක සියුම් පුංචි දැනුමක් ලබා දෙන්න සූදානම් කරා. විශ්ව කේන්දරයේ අයස්ථානයේ නොහොත් කුම්භ රාශිය. විශ්ව කේන්දරයේ මේෂ රාශිය වනකොට 11 වෙනි වන්නේ කුම්භ රාශියයි. මේ අයස්ථානයේ හැටියට සැලකිල්ලට ගැනෙන්නේ. ලංකා කේන්දරයේ හැටියටත් සැලකිල්ලට ගැනෙනවා. මොකද ලංකාව කැපෙන්නේ විශ්ව කේන්දරයේ කුම්භ රාශිය හරහායි. එතකොට අපි බලමු ක්‍රිස්තු වර්ෂ 2026 වූ අප්‍රේල් මාස 8 වන බදාදා දින වන විට ඕනෑම කුම්භ ලග්නයකින් උපන් අයෙක්ගේ ලග්න භාවයේ රාහු බුධ කුජ සමගින් ධනස්ථානයේ සෙනසුරු රවි සමග ඒ රාෂ්ටක තත්වයක්, තුන්වැන්නේ යෝගකාරක සිකුරු, හතරවැන්න මාතෘ ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ, පස්වැන්න පුත්‍ර ස්ථානයේ බ්‍රහස්පති, හයවැන්න රෝග ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ, හත්වැන්න වූ විවාහ ස්ථානයේ කේතු, අටවැන්න වූ මාරක ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ, නවවැන්න වූ පුණ්‍ය ස්ථානයේ චන්ද්‍රයා ගමන් ගන්නවා, 10 වැන්න 11 වැන්න 12 වැන්න කර්මස්ථානයේ අයස්ථානයේ ව්‍යස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. එතකොට අපි බලමු මේ කුම්භ ලග්නෙන් උපන් ඔබ පැහැදිලි කරගත යුතු ස්වල්ප කාරණා කීපයක් අපි ඔබට විශේෂයෙන්ම මෙම වීඩියෝ දර්ශනය තුළදී අප රටේ තරුණ දූපුතුන් වෙනුවෙන් පුංචි උපදේශාත්මක උපදේශ කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අප විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි කුම්භ ලග්නයේ ඒ රාෂ්ටක තත්වයක පවතින ඒ ලග්නේ රාෂ්ටකයක අවසානය, ඒ වගේම මීන ලග්නේ රාෂ්ටකයේ මධ්‍යස්ථය, මේෂ ලග්නේ රාෂ්ටකයේ ආරම්භය සහ සිංහ ලග්නේ අෂ්ටමේ රාෂ්ටකයක් යන මේ ලග්න හතරකට මේ ඒ රාෂ්ටක තත්වය නිතරම ක්‍රියාත්මකයි. දැන් අපි කියමු 2027 ජුනි 9 වන දින මේ ඒ රාෂ්ටක තත්වයේ දැන් සිංහ ලග්නේ නම් පවතින සෙනසුරු ග්‍රහයන් 9 යන වූ මේෂ රාශියට ගමන් කරනවා. එතකොට ඊළඟ රාශිය උඩට එනකොට එයාට අෂ්ටමේ රාෂ්ටකයක් බවට පත් වෙනවා ඒ කන්‍යා රාශිය. අන්න ඒ ආකාරයෙන් නිතරම ඒ ලග්නේ රාෂ්ටක තුනකුත් අෂ්ටමේ රාෂ්ටකකුත් මෙම රාශි 12න් රාශි 4කට නිතරම රඳා පවතින කාරණයක් බව පැහැදිලිව මතක තබා ගන්න. අපි දැන් යම් විදියකින් කුම්භ ලග්නෙන් උපන් දියණියක් හෝ පුතුණන් කෙනෙක් ඔබට මෙන්න මේ අප නම් කරන රාශි වලින් තරුණ තරුණියක් සහකාරී හැටියට හෝ සහකාරී හැටියට තෝරා ගැනීමට තාම යෝග්‍යයි. මේෂ ලග්නය, මිථුන ලග්නය, කන්‍යා ලග්නය, තුලා ලග්නය, ධනු පූර්වාර්ධය සහ තවත් කුම්භ ලග්න හිමිය. ධනු පූර්වාර්ධයේ වශයෙන් අපි නම් කරන්නේ රාශියක අංශක 30යි අගය. එහි මුල් අංශක 15. අංශක බිඳුවේ සිට අංශක 15 දක්වා පරාසය තුල උපන් අයෙක් තමයි ධනු පූර්වාර්ධයේ උපන් අයෙක් හැටියට සඳහන් කරන්නේ. ඒතර කුම්භ ලග්නයේට මේෂ මිථුන කන්නි තුලා ධනු පූර්වාර්ධය සහ තවත් කුම්භ ලග්නයේ උපන් අයෙක් වශ්‍ය රාශිය හැටියට සැලකිල්ලට ගන්න. ඒකම කුම්භ ලග්නයේට කිසිදු ග්‍රහයක් උච්ච වෙන ග්‍රහයක් නැහැ. මූල ත්‍රිකෝණ රාශියක් වනවා සෙනසුරු ග්‍රහයා ලග්න අධිපති හැටියට. එතකොට විශේෂයෙන් සසයෝගය පංචමහා පුරුෂ යෝගයක් මේ ජය යෝගය හැටියට අර්ථකථනය කරනවා. නොපසුබට දිරියත් උත්තාන වීරියක් කැපී පෙනෙන
තත්වයක් තමයි ඔබේ දකින්නට තියෙන්නේ. ඒ වගේම කුම්භ ලග්න හිමියගේ යම් ආකාරයක හතරවැන්න වූ වෘෂභ රාශියේ සිකුරු ග්‍රහය තැන්පත් නම් මාලවී යෝගයේ යෙදෙනවා. මෙය විෂ්ණු යෝගය හැටියට අර්ථකථනය කරනවා. සුඛ විහරණය අතින් ඉහළම මට්ටමක වැජබෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ එක්කම හත්වැන්න සිංහ රාශියේ උච්ච ග්‍රහයක් නැහැ. රවි ග්‍රහයට සිංහ රාශියේ ශ්‍රේෂ්ඨ රාශියක්. මොකද ඔහුගේ උච්ච රාශිය වෙන්නේ මේෂ රාශියයි. රවි ග්‍රහය තැන්පත් නම් උපේන්ද්‍රා යෝගයේ දෙනවා. ඔබ දක්ෂ පරිපාලකයෙක් වගේම නොනමන අයෙක් බවට පත් වෙනවා. ඒ වගේම 10 වෙනි උච්චක රාශිය උච්චකයට උච්චවන ග්‍රහයක් නැහැ. ශ්‍රේෂ්ඨ බලයෙන් අඟහරු තැන්පත් වීම තුළ පංචමහා පුරුෂ යෝගයක් යෙදෙනවා. රුචක යෝගය මේ මහීපාල යෝගය හැටියට අර්ථකථනය කරනවා. ඔබ එවැනි තත්වයක අයෙක් නම් ඔබ දැඩි උත්සාහවන්ත අයෙක් හැටියට නම් කළ හැකියි. ඊට පරිබාහිරව කුම්භ ලග්නයෙන් උපන් ඔබේ බලන්න 9 වෙන්නේ 10 වෙන්නේ 11 වෙන්නේ. එසේ නොමැතිනම් ලග්නය 2 වෙන්න 3 වෙන්න 4 වෙන්න 5 වෙන්න හෝ 7 වෙන්න කියන භාවයක විශේෂයෙන්ම අඟහරු සිකුරු සමග සංයෝග සිටිනම් ජ්‍යොතිර්විද්‍යාවේ සුවිශේෂී ග්‍රහ යෝගයක් වශයෙන් සැලකෙන ධර්ම කර්මාධිපති රාජයෝගය ඔබ ජන්මපත්‍රය තුල ක්‍රියාත්මකයි. ඊට පරිබාහිරව ඔබ ජන්මපත්‍රයේ ත්‍රිකෝණ ස්ථානාධිපති වරුන් වන බුධ ග්‍රහය සහ සිකුරු ග්‍රහය එකට සංයෝග නම් හැබැයි මේ සංයෝග පිහිටිය යුත්තේ 6 වෙන්න 8 වෙන්න 12 වෙන්නේ හැරයි. මොකද එම යෝග බලයක් ක්‍රියාත්මක වන්නේ නැහැ 6 වෙන්නේ 8 වෙන්නේ හෝ 12 වෙන්නේ. 12 වෙන්න යනු ලග්නයට පෙර භාවයයි. 6 වෙන්න සහ 8 වෙන්න යනු විවාහ ස්ථානයේ දෙපස භාවයන් දෙක. විවාහ ස්ථානයේ පෙර භාවය 6 වෙන්න, විවාහ ස්ථානයේ පසු භාවය 8 වෙන්න. ඊට පරිබාහිරව ගුරු ග්‍රහය සිකුරු සමග සංයෝගෝ සිටිනවා නම් ඔය නම් කරපු ස්ථානයන් තුල 9 10 11 1 2 3 4 5 හෝ 7 යන භාවයන් වල සුවිශේෂී ග්‍රහ යෝගයක්. ඊට පරිබාහිරව ධනු ලග්නයෙන් උපන් ඔබේ ගුරු ග්‍රහය උපතින් 11 වෙනියේ තැන්පත්ව යෙදුනත් ධන යෝගයක්, ධනස්ථානගත වුණත් ධන යෝගයක්. ඔබ ධනයෙන් පිරිපුන් අය බවට පරිවර්තනය වෙනවා. ඒත් එක්කම ඔබේ ජන්මපත්‍රයේ විශේෂයෙන්ම සෙනසුරු 11 සහ ගුරු ලග්නේ නම් එය සුවිශේෂී ධන යෝගයක්. සෙනසුරු දෙවැන්නේ ගුරු ලග්නේ නම් එයත් සුවිශේෂී ධන යෝගයක්. 2-11 පරිවර්තනයක් වීමට ඉඩක් නැහැ. මොකද ධනුව සහ මීනේ යන්නේ යනුවෙන් සඳහන් කෙරෙන්නේ එකම ග්‍රහයට අයත් රාශි දෙකක්. ඒ නිසා කුම්භ ලග්න හිමියෝ ඔබේ 2-11 පරිවර්තනයක් සිදු වෙන්නේ නැහැ. ධන යෝගයක් නම් ලග්නය සහ දෙවැන්නත්, ලග්නය සහ 11 වෙන්නත්. ඒ කියන්නේ මේ දෙපසම ගුරු සෙනසුරු. සෙනසුරු දෙකේ ගුරු ලග්නේ, සෙනසුරු 11 ගුරු ලග්නේ. එහෙමනම් ඔබට ඔබේ ජන්මපත්‍රයේ සුවිශේෂී ධන යෝගයක් තියෙයි. ඊට පරිබාහිරව ගජකේසරී යෝගය ගුරු චන්ද්‍ර සප්තමය අංශක 180 ලග්නය 7 වෙන්න 4 වෙන්න 10 වෙන්න 3 වෙන්න 9 වෙන්න සහ 5 වෙන්න 11 වෙන්න භාවයන් තුල තම්පත්ව පතිතව සිටිනම් ඔබ රජෙක් හා සමාන කෙනෙක් බව පැහැදිලි කරගන්න ඔබේ ජන්මපත්‍රය ඔබ නිවසේ සිටගෙන ඔබටම අතටගෙන දිගහැර බලා අපේ නම් කරපු විශේෂිත ග්‍රහ යොදුන් ඔබේ ජන්මපත්‍රයේ තියෙනවා නම් ඒ වගේම යහපත් දසා කාලයක් බුධගේ දසා වැනි සුවිශේෂී සිකුරුගේ දසා වැනි සුවිශේෂී මහ දසා අන්තර් දසා ගත වෙනවා නම් ඔබේ සිතඟි පරිදි කටයුතු ඉෂ්ට සිද්ධ වෙන නව වසරක් වේ ප්‍රාර්ථනා කරනවා. එසේනම් කුම්භ ලග්නයෙන් උපන් ඔබ සෑම සියලු දෙනාට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.